ඇය සුන්දර යුතියක්. පොත් කියවන්න ගොඩක් ආසයි. අද්භූත නවකතා කියවන්න තමයි එයා ගොඩක් කැමති. දවසක් අද්භූත නවකතාවක් කියව ඉඳලා පොඩි විවේකයක් ගන්න එඳෙන් නැගිට්ටා. කුස්සියට ගිහිල්ලා තේ එකක් බොන්න. අනේ එකපාරටම පිටිපස්සෙන් කවුදෝ ඇදලා දැම්මා. බය වුණා. පේන්න නෑ. කවුද මේ යමනුස්සයා? අම්මා දුවගෙන ආවා. ඔයා අදත් බය වෙලා. ඉන්න දුව අපි අබේ මාමට කතා කරමු. ඔව් මාමි. දුව කියන්න. හොඳයි මට තේරෙනවා. මම මේ ගැන නායක හාමුදුරුවෝ එක කතා කරන්න. දුව එදත් මට මේ ගැන කිව්වනේ. මට තේරෙනවා. ඉන්න මම පන්සල කිට්ටුව. අවසර හාමුදුරුවෝ. ඔව් මං එහෙම කරන්නම්. මාමා එනවා ඇති. මං ඇඳුමක් මාරු කරගන්නම් අම්මේ. මාමා ඇවිල්ලා පිරිත් නූල් ගැට ගහලා ආශිර්වාද කරා. අක්කා පොඩි සංග්‍රහයක් කරන අතරතුර එයා ගිහිල්ලා බුදුන් ඇඳලා ආශිර්වාද ලබා ගත්තා. මේ ජීවිතයේ තවත් එක් ඇත්ත